ඇප්ලිකේෂන් සිකියුරිටි පැත්ත ගත්තොත් එහෙම ඔඩිට් එකේදී මේන්ලි කන්සිඩර් කරන දෙයක් තමයි OAuth ස්ටෑන්ඩඩ්ස් කියන එක. එතකොට ඒකේ වෙබ් මොබයිල් කියලා කොටස් දෙකක් විදිහට ගන්න පුළුවන්. ඒකෙන් මොබයිල් සයිඩ් එක ගත්තොත් එහෙම කොම ටර්ම්ස් 15ක් විතර වගේ තියෙනවා. බ්‍රීෆ්ලි එක්ස්ප්ලেইন කරොත් එහෙම එතන data leak කියන එක පළවෙනි එක ටර්ම් එකක්. ඊළඟට මොකද අපි වැඩ කරන්නේ ඇප්ලිකේෂන් එක යූසර්ගේ ඩේටාත් එක්ක. ඒක ට්‍රස්ට් එකක් ඇතුවන යූසර් ඇප්ලිකේෂන් එකක් දින අපි යූස් කරන. එතකොට ඒ ඇප්ලිකේෂන් එකේ රිවර්ස් ඉන්ජිනියරින් සම්බන්ධ දේවල් ගැන කන්සිඩර් කරන්න ඕනි. ඊළඟට කමියුනිකේෂන් එකක් වෙනකොට ඒ කියන්නේ අපේ දෙන යූසර්ට දෙන ඇප්ලිකේෂන් එක කියන්නේ ක්ලයන්ට් පැත්තේ. එතකොට ඒකත් එක්ක අපේ බෑක් එන්ඩ් එක අපේ සර්වර් එකයි ওই දෙක අතර යන කමියුනිකේෂන් එකේ සිකියුරිටි එක ගැන බලන්න ඕ. යූසර් දෙන ඇප්ලිකේෂන් එකකින් එක්ක සර්වර් සයිඩ් එකට හෝ ක්ලයන්ට් ඇප්ලිකේෂන් එක ඇතුලේ හෝ data ස්ටෝර් කරන විදිහ සිකියුරිටි පැත්ත අනිවාර්යෙන් කන්සිඩර් කරන්න ඕනේ. ඊළඟ අපි දෙන ඇප්ලිකේෂන් එක රිවර්ස් ඉන්ජිනියරින් එකේ කොටසක්. එතකොට කෝඩ් එක ඇප්ලිකේෂන් එකේ ෆ්ලෝ එක ඩිටෙක්ට් කරගන්න පුළුවන්ද බැරි වෙනවද කියන එක ගැන අනිවාර්යෙන් කන්සිඩර් කරන්න ඕනේ. ඒකට අපි කෝඩ් ඔබ්සර්වේෂන් ඇප්ලිකේෂන් එක සෑන්ඩ්බොක්ස් එන්වයරන්මන්ට් එක දුවන්න දෙන්න බෑ. මොකද අපි ඒක දෙන්නේ ප්‍රොඩක්ෂන් ලෙවල් එකේ ඇප්ලිකේෂන් එක. එතකොට ඒක ආයි ටෙස්ටිං ලෙවල් එක රන් වෙන විදිහට හදලා දෙන්න. Android වල නම් root කරනවා කියලා කියනවා. ඩිවයිස් එක සෑන්ඩ්බොක්ස් එන්වයරන්මන්ට් එකට පත් කරනවා. iOS වල නම් jailbreak especially financial ඒ වගේ එන්වයරන්මන්ට් එක දුවන්න දෙන්න බෑ. reverse engineer කරලා codes ඔක්කොම extract කරලා අරගෙන ඒකේ flow එක read කරලා modify කරන්න පුළුවන්ද බැරිද කියන එක ගැන consider කරන්න. authentication process එක බලන්න. ඒක access level එකකට. එතකොට එතන control එකක් දෙන්න ඕන. ඒක user පැත්තෙන් back end පැත්තෙන් control එකක් දෙන්න ඕන. එතකොට ඒකට අපි session management එකක් කරන්න වෙනවා. user ගේ data ත් එක්ක. එතකොට user ගේ non sensitive data සහ sensitive data. කියන්නේ credential type එකේ දේවල් සහ ඊළඟට ගේ personal information වෙන්න පුළුවන්. ඒ non sensitive master data. ඒ කියන්නේ application එක දුවන්න ඕන කරන country list එකක්. ඒකට ඒව ගැනත් අපි consider කරන්න. communication එකක් through pass කරනවා නම් ඒ data encryption එකකට දාන්න ඕන. cryptography algorithm එක consider කරන්න ඕන. sandbox environment එකේ develop time එකේදී box පාවිච්චි කරන එකක් දෙයක් හරි ඉතුරුලා තියෙන්න පුළුවන්. ඒක අයින් ක්ලීන් කරලා දාන්න ඕන කෝඩ් එකෙන් ඒ logs ගහපු දේවල්. මොකද එතනිනුත් data breach එකක් වෙන්න පුළුවන්. මොකද data collect කරන විදිය. GPS collect කරනවා නම් අනිවාර්යෙන් user proper message එකක් දෙන්න ඕන. ඇයි මේක පාවිච්චි කරන්න වෙන්නේ මේ application එක ඇතුලේ. GPS විතරක් නෙමෙයි user ගේ message box එක ඊළඟට telephone number තවත් app එකකට අපිට පුළුවන් ඇප්ලිකේෂන් එකක් ඇතුලෙන් තවත් ඇප්ලිකේෂන් එකක වැඩකට ගන්න. අපේ ඇප්ලිකේෂන් එකේ ඉඳන් තව එකකට ඇක්සස් කරන්න දෙන්නත් පුළුවන්. එතකොට අපි ෆයිනෑන්ෂල් පැත්තේ ඇප්ලිකේෂන් එක හදනවා. අනිවාර්යෙන් ඒ වගේ දේවල් ගැනත් කන්සිඩර් කරන්න ඕන. අපේ ඇප්ලිකේෂන් එක ඇතුලේ තියෙන data එකක් තව ඇප්ලිකේෂන් එකකට shareable වෙන විදිහට තියෙන ඔය වගේ දේවල් තමයි OAuth ස්ටෑන්ඩඩ් වල ගත්තොත් මේක terms ඔක්කොම 15ක් තියෙනවා. අපි බලමු in detail ඊළඟ වීඩියෝස් වලදී මොනවද